වතුර ටික දෙන්න තමයි මගේ ඊළඟ පියවර. ඊට පස්සේ නියඟෙට වලවල් හාර ඉන්න ඕන නෑ. ඒක මම නැති කරනවා. පවුල් 70000කට ජලය ලබා දෙනවා පයිප් වතුර. දැන් වැඩ ආරම්භ කළා නේද? දැන් වැඩ ආරම්භ කළා. ඉතුරු ටිකටත් එච්චරයි. මේ නියඟේ පළක් දන්න අපි කටයුතු කරනවා. වතුර ටික දෙනවා. වැව් අමුණවා දෙනවා. වැව් පද්ධතියම හැදිලා මේක නියඟය අපි පරාජය කරනවා. මෙහෙම කරන්නේ රවට්ටන්න බෑ. අපි රවට්ටන මිනිස්සු නෙවෙයි. අපේ ආණ්ඩුවේ කිසි කෙනෙක් තමුන්වහන්සේලා රවට්ටන්න සූදානම් නැහැ. අපි කිව්වනම් මේ වැඩේ කරනවා කියලා අපි කරනවා. අපි ඔප්පු කරලා තියෙනවා අපිට වැඩ කරන්න පුළුවන් කියලා. මම බැලුවා වැඩියෙන්ම නියඟෙට බැට කන පිරිස්. මේ බැට කරන පිරිස ඔබයි. හම්බිගමුවේ ගිහිල්ලා වැවකට ගියාම මම වතුර බිඳක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. එදා මම කිව්වා මම මේ එක තැන අයිස් කාමරේ ඉඳන් තීන්දුව ගන්න ජනාධිපතිවරයෙක් නෙවෙයි. තමුන්වහන්සේලා නෝනේ. මම මොණරාගලට ආවත් උදේ පාන්දරට මං දුවනවා. පාර දෙකේ දුවනවා ඇවිදිනවා. මම ඉන්න හැමතැනම එහෙමයි. ඉතින් හම්බුනාම මගදී කතා කරනවා හාමුදුරනේ. පන්සලක් දැක්කොත් ඕක ඇතුළට ගිහිල්ලා හාමුදුරන්ට වැඳලා කොහොමද කියලා අහනවා. ඒක මම මේ අද ඊයේ කරපු එකක් නෙවෙයි දත් කරා. අපි ඉන්නවා ඊට විරුද්ධ වුණත් අපි කරන වැඩේ ජනතාවට අපි කරනවා. ඒක නවත්තන්න බෑ සංවර්ධනය. ඒ නිසා මගේ අපි තාත්තේ සහෝදරයා බුලත් කොලේට ඒ සජන රාජා සම්දානයේට බුලත් කොලේට ඌව පළාත් සභා අපේ නායකතුමාට අපි